Hello friends, welcome back to another gameplay video with this game load. අද මම ගෙනාව ඕගලන්ට mental horror escape කියන තාම මම හිතන්නේ මේ game එක තාම ලංකාවේ එකම YouTuber කෙනෙක්වත් මේ game එක දාලා නැහැ. මම තමයි පළවෙනි කෙනා. ඉතින් මේ mental horror escape කියන එක 아무도 ඉතින් මේකේ අර kidnapper කෙනෙක් අපිව උස්සලා තින්නේ. මෙතන බලමු මෙට්ටිය තියනවද කියලා. නැහැ. කොහෙද මේ මිටිය? මෙතන නෑ. කොහෙද ගොමි මිටිය? මිටිය නෑ. මෙතනද මේදි? දැන් මේක ගත්තා. මේකට කෙලින්න ඕනද? හරි. යතුර ගත්තා. සද්ද ඇහුණා. දැන් අරු දුවන් එනවා. අනේ මං පව් දුවන් එනවා. කීයද ගත ටේප් එක අත වැහුවා. ටේප් එකේ මේක දැම්මා. එනවාද? ඕන එකක් කරගන්න ගත්තේ. සිරිපාල ඉක්මනට එන්න. මේ සිරිපාලයාගේ අප්පොච්ච මම මේ කාලෙකින් දැක්කේ නෑ. ගමට ආවිත් නෑ මු. ගමෙන් ගියාමයි තාම දැක්කේ නෑ. අඩෝ සිරිපාලයා කාලෙකින් අපෝ දැක්කේ. අඩෝ දැන් හොනට වෙනස් වෙලා මු. සිරිපාලයා ගැම්ම දැක්කද? ඕකත් කොල්ල කාලේ ඔහොම තමයි ගැම්ම. දැන් පාලයා සිරිපාලයාගෙන් අපිට අඩක් නෑ මචං. සිරිපාලයා කියන්නේ මොකෙද්ද බං? ඌ මොකෙද්ද මම මොකෙද්ද? ඒ හැටි බලන්න මැස්සෙක් වගේ. කොහොද? අයියෝ. මෙතන ටේප් එක දැම්මනේ. ඔන්න අතතින් නම්බරේ බලාගන්න ඕනේ. 6 තිබ්බා, 3 තිබ්බා, 8 තිබ්බා, 4 තිබ්බා. ඒ පිළිවෙල බලාගන්න. ගහපන් 6 3 8 4 හරි. අපි මේකෙන් දොර අරගනිමු. අඩෝ දොර ඇවුනා වෝ. හරි. මෙතනට ගියා. මෙතන ලොකර් එකේ ඇතුළේ මොනවද තිබේද අපි චෙක් කරන්න ඕනේ. නෑ අතන පොල්ලක් තියෙනවා. ඩෝ බෝල්ට්. මොකක්ද දන්නේ නැහැ. මම දොර බල්ලට දාන එකක්ද කොහෙද? අපි මෙතන මේක හරින්න බෑ. මොකක්ද දැන් සිදු කරන්න ඕනේ? අපි පව් මෙතන එකත් ඒකයි අඩි අරුගේ සද්ද ඇහුණා. ඉවරයි. අනේ පව්. ලීව් එකකින් මේක වහන්න වැහෙනවකෝ. වැහෙන්න බෑනේ අයියෝ. මේකත් අහන්න බෑනේ. ගියා ඩෝ ක්ලෝස්. බටන් එක ඕෆ් කරා. යන් සිරිපාලේ ආයි දුවන්නේ. පව් නාකි කමට ගෙදරට එලා එන්න බෑ. මේ මිනිසුන් හම්බන් කරන්න බෑ ඒකට. අපි වගේ හම්බන් කරන්නේ කොහොමද? සිරිපාලයා ආයි ආවනේ. පොඩ්ඩක් කාලා ඇඟ මහත් කරගන්න හැටි බලන්න. කාලමැස්සෙක් වගේ. පළඟැටියා. පොඩ්ඩක් කනවකෝ. මස් කකා ඉන්නේ. පව් ඉතින් කතා කරන්න පව් ගැන. සිරිපාලයා ගමේදිත් ඔහොමම තමයි. කන්නේත් නෑ ඕක. හැටි බලන්න. ඇරෙනවා. ෆ්‍රෙන්ච් එක ගත්තා. ඊට පස්සේ අපි පිහිල්ලා සිංක් එක අමින්න බෝල් කට් එක අතන තිබ්බ චේන් එක කඩන් තියෙන්නේ. දොර අරගනිමු. දොර ඇරියා. අපි දැන් යන් වොෂ්රූම් එක ඇතුළට ගියා. කැපුවා. අම්මට උඩු මෙතන තියෙනවා පිකැක්ස් එකේ උඩ කොටස. ඒක ගත්තා. කෝබාරකට් ගත්තා. ඊට පස්සේ මෙතන තියෙන මේ ඇනේ ගලවන්න ඕනේ. ඇනේ ගලවුවා සිංක් එකේ එහා පැත්තට කරගන්න. ඊට කලින් මෙතන තියෙනවා මේ කැලෙන්ඩර් එක අයින් කරන්න ඕනේ. අයින් වෙනවා. හරි. 2013 කැලෙන්ඩර් එක. අඩේ. මේ කියන්නේ මේක ගහලා තියෙන 2013. මේක මෙතනට දැම්ම පිකැක්ස් එක ගත්තා. මෙතනට ගියා. අතන බිත්තියක් මෙතනට ගියා. සිංක් එක මෙහාට කරා. මෙතන බිත්තියක් තියෙනවා. බිත්තිය කැඩුවා. අඩේ අරුවට සද්ද ඇහුණා. දැන් දුවන් එයි සිරිපාලයා දුවන් එනවා අපේ පැත්තට. සිරිපාලයා වරෙන් කනවා. එනවා බලන්න.
කොල්ල කාලේ හොම තමයි හිටියේ. පව් අප්පොච්චා. මූවේ හැදුවේ මොහොම නෙවෙයි. බලන්න. ගමේ ඉඳන් එල්ල මූ තාම හැදිලා නැහැ. මිනි මස් කන්න පටන් ගන්න වැඩ වගේ. මේ ළමයි හැදෙන විදිහ චික්කිතර. අසික්කිත ළමයි. සිරිපාලයා. ඇයි සිරිපාලයා? යන්න. පලයන් චිප් ළඟට එන්න එපා කෑ ගහනවා. චිප් පලයන්. මෙතන එන්න එපා මට වද දෙන්න. කනවා. අන්නරියෝ පලයන් හරි හරි. සිරිපාලයා ගියා. සිරිපාලයා ඔහොම තමයි හැමදාම. වටේ ඉන්න මිනිස්සුන්ට වද දෙන එක තමයි ඕකගේ වැඩි. ස්ක්‍රූ ඩ්‍රයිවර් එක ගත්තා. මෙතනින් බටන් එක දාගෙන දොර අරින්නට අවශ්‍යයි. දොර මෙතනින් බටන් එක දැම්මා. දොර ඇරියා. දැන් යන්න ඕනේ මෙතනට ගියා ස්ක්‍රූ ඩ්‍රයිවර් එකෙන්. මෙතන ලීව් එකක් තියෙන්නත් ඕනේ නේද? ලීව් එක මම හිතන්නේ අතන කොමඩ් එක ඇතුලේ ඇත්තේ. කොමඩ් එක ගලවන්න අවශ්‍යයි. ගැලෙව්වා. ගැලවියා. ගැලා. ලීවාම මේ තියෙන. දැන් මෙතෙන්ට ගියා. මෙන්න මේ දොරට දාන පොල්ල දාන්න ඕනේ. පොල්ල දැම්ම පොල්ල තමයි පොල්ල. අතන මේක දාන්න එපා. මේක දැම්මා. මේකට ගියා හැවේක එනේ බෙදන්න. හරි දැන් ඔය සද්ද එනවා. දැන් what the hell තමයි. කටහන් ඉදා පොඩි එකා අද දෙන්නේ නැතුව මෙතන සිරිපාලයා. එක තාම අවුරුද්ද අහන්න නැහැ සිරිපාලයාට. මූ හැදෙන්නේ. දැක්කනේද? ඉස්කෝලේ යන්න නැතුව කට්ටි පෙන්න දැන් සැපද සිරිපාලයා. ඔන්න ඔක තමයි වෙන්නේ. දැක්කනේ? සිරිපාලයා. මොන ජුම්පියෙද? සිරිපාලයා. වරෙන් දොර අයගන්න බෑනේ ගියා. ඒවන අපේ ට්‍රික්ස් දැක්කනේ. යන් ආයි පල්ලෙහාට. සිරිපාලයා ගමතම ඉන්නේ එකම සිරිපාලයා. ඕක මහා වල් සතා. තව චුට්ටයි පයින් දින්නේ. හරි ඕම්ම මෙයාම් පුතා. හරි මුසල තව කෑ ගහපන්. ඇහෙන්නේ අරකා. හරි පැන්න අපේ ගොල්ල පැන්නවෝ. එක්කනයවෝ අපේ ගොල්ල. මෙතන දුරක්. මේක ඇරපන්. මෙතන ලොක්කිය. අඩෝ අපි ගේම එක escape වුණා යකෝ. අඩෝ ගැම්මක් යකෝ. මං ඊළඟ chapter එකක් ගේනවා යකෝ. එහෙනම් friends මම ඊළඟ chapter එක ඊළඟ episode එකෙන් කියනවා. එහෙනම් මචං අපි ගියා.